නිවාඩු දවසක් නිසා අද පොඩ්ඩක් ළඟ තියෙන මල් පැල විකුණන කඩේකට ගිහින් එන්න හිතුවා. මේකේ නම Trufo. ඉතින් හැමදාම වගේම මමයි නෝනයි අපේ දුවයි තමයි මේ ගමනට ඉන්නේ. මේ තියෙන්නේ ඔලිව් පැල. මේක පොඩි ගාණක් නෙවෙයි. මේක යුරෝ 699ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් කිව්වොත් රුපියල් 2,20,000 ගාණක් විතර. හැබැයි ලොකු ගාඩන් තියන අය නම් මෙහි මේ වගේ දේවල් වෙනුවෙන් මේ ගණන් වියදම් කරලා මේවා ගන්නවා. කවුරුණත් දැනගන්න කැමති ඇති ඇයි මේ ඔලිව් පැල මෙච්චර ගණන් වලට විකිරෙන්නේ කියලා. ඒකට හේතුවක් මම කියන්නම්. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ඔලිව් ගස් වර්ධනය වෙන්නේ බොහොම හිමින්. සමහර අවුරුදු 10-20 අතර පැල ඒ වයසට එනකම් රැකබලා ගන්නවා කියන්නේත් ලොකු අභියෝගයක්. ඉතින් මේ මහන්සියට හරියන මුදලත් එයාලා ගන්නවා. දෙවෙනි කාරණාව තමයි මේවට තියෙන ඉල්ලුම. ඉතින් ඒ ඉල්ලුම නිසාම මේ වගේ ප්‍රයිසස් ගොඩක් වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි කාරණාව විදිහට කිව්වොත් මේ පැල වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. හොඳට වැඩිච්ච නිරෝගී ගහක් නිතරම මේන්ටේන් කරන්න ඕනේ. ඒකට ලොකු වියදමක් ඒගොල්ලෝ යොදවන්නත් ඕනේ. ඉතින් ඒ වියදමත් ඒගොල්ලෝ ඒ ප්‍රයිස් ටැග් එක ඇතුලේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේ ඔයාලා දකින මල් జాතියට අපි කියන්නේ ප්‍රිම්රෝස් කියලා. මේකේ ගොඩාක් ලස්සන පාටින් මේ මල් පිපෙනවා. ඉතින් මේක වසන්තයේ පිපෙන මුල්ම මල් වලින් එකක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේක සීතල පැතිවල සහ හෙවන තියෙන තැන්වල ගොඩක් හොඳට හැදෙනවා. ඒ විතරක් නෙමෙයි වතුර නිතර ගලාගෙන යන තැන්වල පසේ තෙත ගතිය තියෙන තැන්වලත් මේ ලස්සන මල් බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් මේ දකින මල් පැලයට අපි කියන්නේ ඩයස් ග්‍රීන් වුඩ් කියලා. මේක ගොඩක් ඉස්සර සායම් හදන්න තමයි මේ මල් පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ ස්වාභාවිකවම මේ තියෙන කහපාට ඕනම ඇඳුමකට එහෙම නැත්නම් ඕනම අවශ්‍ය පාටක් නිපදවීමට ඉස්සර ඉඳලා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේක මේ දැඩි අවුවටත් මේ පායන කාලවලටත් වතුර නැති කාලවලටත් මේ පැලය හොඳින් ඔරොත්තු දෙනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. පේනවනේ දැන් අපි මේ ඇතුළට ආවට පස්සේ මේක ඇතුලේ කොච්චරනම් එක එක જાතියේ මල් පැල, පළතුරු පැල මොනතරම් දේවල් තියෙනවද කියලා. මේ ඔයාලා දැන් දකින පළතුරු පැලයට අපි කියන්නේ කැල්මොන්ඩින් ඔරේන්ජ් කියලා. මේක ඇත්තටම හයිබ්‍රිඩ් පැලයක්. ඒ කියන්නේ මේක ඇත්තටම දොඩම්වත් දෙහිවත් නෙමෙයි. මේක කුම්කැට් කියන පළතුරු ශාකයයි මැන්ඩරින් ඔරේන්ජ් කියන පළතුරු ශාකයයි දෙක එකතු කරලා නිර්මාණය කරපු හයිබ්‍රිඩ් ශාකයක්. ඒ වගේම මේ පළතුරු ශාකය ගොඩක් ගෙවල් වල ඒ කියන්නේ ගේ ඇතුලේ අලංකරණය සඳහාත් මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක ඩෙකරේටිව් ප්ලාන්ට් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ ප්ලාන්ට් එකක් විදිහටත් මේක යූස් කරනවා. මෙතන නම් මේ ඔයාලා දැන් දකින්නේ ගොඩක්ම බොන්සායි පැල. ඒ කියන්නේ ගෙවල් වල ඇතුළත අලංකරණය සඳහා භාවිතා කරන පැල තමයි මේ මෙතන ගොඩක්ම තියෙන්නේ මේ සෙක්ෂන් එකේ. ඉතින් බොන්සායි පැල සාමාන්‍යයෙන් මෙහි මුදලින් යුරෝ 15 18 වගේ ඉඳලා යුරෝ 65 100 150 200 වගේ ගණන් වලටත් ඊට වඩා වැඩි ගණන් වලටත් මෙහි විකිරෙනවා. මං අර කලින් පෙන්නුවේ ගෙවල් ඇතුලේ හදන බොන්සායි පැලනේ. මේ තියෙන්නේ මේ ගෙවල් වලින් එළියේ පිටත හදන බොන්සායි පැල. ලස්සන පාට බොන්සායි පැල තියෙනවා. අපිට ගෙවල් වලින් එළියේ හදනවා නම් බොහොම විචිත්‍රවත් පැල මෙතන හොයාගන්න පුළුවන්. ගොඩක් අය මේවා නම් දැකලා තිනේ. මේවට අපි කියන්නේ ග්ලාස් ටෙරරියම්ස් කියලා.
ඉතින් මේ ඇතුළේ තියෙන්නේ චූටි පැල. මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ ඇත්තටම මේ අලංකරණය සඳහා තමයි. ගෙවල් ඇතුළ, ඔෆිස් ඇතුළ මේසයක් උඩින් තියන්න, ඒ වගේ ඉකෝසිස්ටම්ස් වලට, මිනි ඉකෝසිස්ටම්ස් වලට කැමති ගොඩක් අය මේ වගේ චූටි පැල මෙහෙම බෝතල් ඇතුලේ, වීදුරු බවුල් එකක් ඇතුලේ හදනවා. ඉතින් මේක සමහර අයගේ කැමැත්ත. මේ ඔයාලා දැන් දකින්නේ වැන්ඩා ඕකිඩ් කියන ඕකිඩ් විශේෂය. මේක ලංකාවෙත් ගොඩක් ගෙවල් වල තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තිනේ. මෙතන මේ ඔයාලා දකින්නේ ස්නේක් ප්ලාන්ට් එක. මෙහෙදි අපි මේකට කියන්නේ සොන්සිවියා. මේක ලංකාවෙත් හැමතැනම තිබුණත් ඔයාලා හිතුවද යුරෝප් රටවල් වල මේ පැලේ ඩෙකරේටිව් ප්ලාන්ට් එකක් විදිහට යූස් කරනවා කියලා. මේක මෙහි යුරෝ 45 ඉඳලා යුරෝ 70 වගේ මුදලකට අලෙවි වෙනවා. ඒ කියන්නේ පොඩි පැල ලෝ ප්‍රයිස් රේන්ජ් එකක ඉඳලා ලොකුවට හැදිච්ච පැල ඊට වඩා හයි ප්‍රයිසස් වලට විකිනෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් රුපියල් 25000කට විතරත් ලොකු පැල විකිනෙනවා. මේ ස්නේක් ප්ලාන්ට් එකෙත් එහෙමයි. ලංකාවේ ගොඩක් අයට මේ පැල නිකනුත් වැවිලා බෝ වෙලා මේක කරදරයක් වෙලානේ තියෙන්නේ. ඉතින් මෙහෙම කරදරයක් වෙලා තියෙන අයටත් කල්පනා කරන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා එකක් තමයි මේක. ඇත්තටම මේකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා යුරෝප් වල. ස්පෙෂලි ඩෙකරේටිව් ප්ලාන්ට්ස් වගේ දේවල් වලට මෙහි මිනිස්සු ගොඩක් කැමති. මෙතන මේ තියෙන්නේ ඔක්කොම ඇන්තෝරියම් විශේෂ. එක කැටගරීස් වලට අයිති ඇන්තෝරියම් විශේෂ තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ සෙක්ෂන් එකේ ඔයාලා දැන් දකින්නේ ඔක්කොම වගේ ගාඩ්නින් වලට, එහෙම නැතිනම් වතු අලංකරණයට පාවිච්චි කරන ග්‍රාස් කටර්ස්, බ්ලෝවර්ස් වගේ දේවල්. ඒවට අවශ්‍ය සියලුම උපකරණ මේ සෙක්ෂන් එකෙන් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ සෙක්ෂන් එකේ යූරෝ 80 100 ඉඳලා යූරෝ 500 1000 2500 වගේ වෙනකන් මෙතනින් ගෙවල් වලට අවශ්‍ය කරන වතු අලංකරණයට අවශ්‍ය කරන ඉලෙක්ට්‍රික් මැෂින්, එහෙම නැත්නම් මැනුවලි ඔපරේටඩ් මැෂින්ස් ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. මෙතන මේ දැන් ඔයාලා දකින්නේ
ගාඩ්නිං ටූල්ස් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ලෑන්ඩ්ස්කේපින් කරන අයටයි ගාඩ්නර්ස්ලටයි ඕන කරන ටූල්ස් ඇන්ඩ් ඇක්සසරිස් තමයි මේ සෙක්ෂන් එකේ තියෙන්නේ. මේ ඔයාලා දකින සත්තු ලස්සන හුරතල්ලුණු පමණින්ම මෙයාලව සල්ලි දීලා ගන්න නීතියෙන් අවසර නැහැ. ඒකට හේතුව තමයි ප්‍රංශයේ සත්ව ආරක්ෂණ නීති සම්බන්ධයෙන් ඊටම තදින් ඉන්නවා. මෙතනින් සතෙක් ගන්නවා කියලා අපි හිතමුකෝ. කාට හරි මෙතනින් ඉන්න හාවෙක් ගන්න ඕනේ කියලා. එහෙමනම් හාව සම්බන්ධයෙන් ඉන්න ඩ්වාෆ් රැබිට් කියලා තමයි මේ රැබිට්ව හඳුන්වන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉන්න ස්පෙෂලිස්ට් කෙනෙක් එක්ක අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද එහෙම ආසාවට අරන් ගිහින් මේ සත්තු නිකන් මැරෙන්න දෙන්න නීතියෙන් අවසර නැහැ. එයාලට ගැළපෙන පරිසර තත්ත්ව සාධක වගේම ඒ සම්බන්ධයෙන් ඉන්න ස්පෙෂලිස්ට් කෙනෙක් එහෙම නැත්නම් මොවුන් සම්බන්ධයෙන් විශේෂයෙන් හදාරපු පශු වෛද්‍ය කෙනෙක් සමග සම්බන්ධ වෙලා කටයුතු කිරීම අනිවාර්ය කරලා තියෙනවා. 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා මෙහි කිසිම ෂොප් එකකින් බල්ලන් සහ පූසන් මිලදී ගැනීම කරන්න බෑ. කාට හරි මිලදී ගන්න අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන් සතුන් වෙනුවෙන් හදපු ඇනිමල් ෂෙල්ටර්ස් හරහා හෝ සතුන් බෝ කරන සහ විකුණන රජයේ ලියාපදිංචි වෙනම ස්ථානයකට ගොස් මිලදී ගැනීම කරන්න. ඒ වගේම බල්ලන් සහ පූසන් මිලදී ගන්නවා නම් ඔවුන්ට විශේෂ මයික්‍රෝ චිප් එකක් ඔවුන්ගේ බෙල්ලේ හැමට යටින් ඇතුල් කරනවා. ඔවුන්ව අඳුර ගන්නත් ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා. ඒ වගේම මේ සත්තුන්ට විශේෂයෙන්ම බල්ලන්ට සහ පූසන්ට පෙට් පාස්පෝර්ට් එකක් තිබීම අනිවාර්ය කරලා තියෙනවා යුරෝපය හරහා ගමන් කරනකොට. මෙතන කුරුල්ලොත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තට මම සත්තු ගැන ගොඩාක් දේවල් දන්නේ නැහැ. නමුත් මෙතන ඉන්න කුරුල්ලෝ වර්ග ගණනාවක් ඉන්නවා. ඒ වගේම මෙතනින් කුරුල්ලෝ අරගෙන ගිහිල්ලා ගෙදර තියන් හදනවා වුණත් අර මම කලින් කිව්වා වගේ ඒ සම්බන්ධයෙන් තියෙන නීති රීති වලට අනුව කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ කාටවත් නිකන් අපිට ලංකාවේදී වගේ ආසාවට සතෙක් අරන් ගිහින් ගෙදර තියන් හදන්න බෑ. ඒකට නීතියෙන් අවසර නෑ මෙහි. මෙහි සතෙක්ව ගෙදර හදනවා නම් ඒ සතා පිළිබඳ ඒ අදාළ තැන් දැනුවත් කරන්න ඕනේ. ඒ සතාට විදින ඉන්ජෙක්ෂන් ඒ වගේම වැක්සින් තියෙනවා නම් ඒවා වෙලාවට ගහන්න ඕනේ. ඒවා සම්බන්ධයෙන් රිපෝට්ස් තමන් ළඟ තියාගන්න ඕනේ. මෙතන මේ තියෙන්නේ ඇක්වේරියම් ඒරියා එක. ඉතින් මෙතන ගොඩාක් මාළු වර්ග ඉන්නවා. ඒ වගේම ගොඩාක් ලස්සන මාළු ටැංකිත් තියෙනවා විකුණන්න. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොන වගේ දේවල්ද අපිට මෙතන බලන්න තියෙන්නේ කියලා. මේ ඔයාලා දැන් දකින්නේ ඇක්වටික් ප්ලාන්ට්ස්. ඒ කියන්නේ මාළු ටැංකිය ඇතුලේ තියෙන පැලෑටි වර්ග තමයි ගොඩක් මෙතන විකුණන්න තියෙන්නේ. ඉතින් මේවා තෙතමනය ආරක්ෂා කරගන්න තමයි මේ විදිහට නිතරම වතුර ජල වාෂ්ප තියෙන පරිසරයක තියලා තියෙන්නේ. මේ විදිහට මේ පැලෑටි බෝ කරනවා මේගොල්ලෝ. ඉතින් ඒවා මේ තමයි මේ විදිහට දැන් ඔයාලා මේ දකින්නේ. මෙතන මාළු ටැංකිත් ගොඩාක් තියෙනවා එක එක සයිසස් වලින් ගන්න. ඔයාලට පේන විදිහට මිල ගණන් යුරෝ 399යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂයකට වැඩි මුදලක්. ඉතින් මේ වගේ ගණන් වලට ඊටත් වඩා වැඩි ගණන් වලට මාළු ටැංකි තියෙනවා. මාළු ටැංකියේ සයිස් එක අනුව මාළු ටැංකියේ තියෙන ඒ කියන්නේ ග්‍රේඩ් එක අනුව ක්වොලිටි එක අනුව ඒ දේවල් එක්ක ප්‍රයිස් එක තීරණය වෙනවා.
මෙතන ගොඩාක් ලස්සන මාළු ටැංකි මම දැක්ක ඇත්තරම තියෙනවා මේ හරිම නැචරල් විදිහට හදලා තියෙන මාළු ටැංකි තිබුණා ඒ වගේම ගොඩක් ඇතුළත ලස්සන කරලා මේ තියෙන එක තීම්ස් වලට හදපු තියලා තිබුණු මාළු ටැංකිත් තිබුණා. ඉතින් හරිම ලස්සනයි මේ අපේ ගෙදර නම් මාළු ටැංකියක් මං හදන්න කොච්චර ආසාවෙන් හිටියත් ඒකට තාම ඉඩක් ලැබුණ නෑ මොකද දුවත් තාම පොඩි නිසා. ඉතින් දුව ටිකක් ලොකු වෙන්න ඕනේ මේ දේවල් කරන්න. දැන් මේ ඔයාලා දකින්නේ ඉන්ටීරියර් ඩෙකරේෂන්ස් වලදී ගොඩක්ම යූස් කරන ආටිෆිෂල් ප්ලාන්ට්ස් තමයි. මෙතන ආටිෆිෂල් ඒරියා එකේ මේ වගේ ආටිෆිෂල් ප්ලාන්ට්ස් ඒ වගේ පර්පස් වලට යූස් කරන බඩු තමයි ගොඩක් මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකත් අවසන් කරන්න මේ හදන්නේ. අපේ වීඩියෝ එක බලන හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ අපේ මහන්සියට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම තමයි අපිව සබස්ක්‍රයිබ් කරලා අපේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාලා අපිට ශක්තියක් වෙන එක. එහෙනම් ආයෙත් ළඟදිම දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන අලුත් තොරතුරුත් එක්ක එන්නම්. ගිහින් එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. බුදු සරණයි.